මම අහිංසක විදිහට ඇඩ්වර්ටයිසින් රස්සාව කරගෙන ඉන්නවා. ඊට අමතරව ෆිල්ම් බලනවා, ටෙලිනාට්‍ය බලනවා සහ ඒවා ගැන අදහස් කියනවා. විචාර නෙමෙයි අදහස්. ගොඩක් අය හිතනවානේ මේ ඇඩ්වර්ටයිසින් මාකටිං වලින් ඕනම දෙයක් විකුණන්න පුළුවන් කියලා. ඒක අමාරු වැඩක්. ඒතර මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව අර එස්කිමෝ කෙනෙක්ට ෆ්‍රිජ් එකක් විකුණන්න බෑ. ක්‍රියේටිව් වෙන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ආවම. දැන් සජිතටත් ඒක තමයි අර තාත්තා දීපු උපදේශය. තරුණියොත් බලනවා ආරයිට් මෙහෙම වැඩක් යනවා. මෙහෙම ලොකු රීච් එකක් මේ වැඩේට තියෙනවා කියලා. ඒගොල්ලොත් ඒකට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. හැබැයි තවත් සමහර ඒවා තියෙනවා. එහෙම එකට දාලා ජජ් කරන්න බෑ. මෙගා කැටගරි එක වෙනම මේන්ටේන් කරන ගමන් වෙනම සලකා බලන ගමන් අර සාමාන්‍ය ඩ්‍රාමා එක වෙනම සලකා බලන්න ඕනේ. තමන්ගේ රංගනය කියන එක හරියට කරනවයි කියන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. ඒක මොකද හම්බෙන චරිතය බලපානවා. ඒ චරිතයට තමන්ගේ ඇඟ ඇතුලෙන් දෙන ට්‍රීට්මන්ට් එක බලපානවා. ඒ හැම දෙයක්ම එකතු කරගෙන තමයි මේ ගමන යන්න ඕනි. අද අපේ වැඩසටහනට ඇවිල්ලා ඉන්නේ කොටුවක් තිතක් කොටුවක් ලක්මින රණසිංහ. කොටු දෙක නිකන් වාසගම වගේ. අයිමන් ලක්මින. ආයිබෝන්. කොහොමද ජීවිතේ? ඉන්නවා ඉතින් මේ දවස්වල ෆිල්ම් එකක් බලාගෙන ටෙලිනාට්‍යයක් බලාගෙන ඇඩ් එකක් හදාගෙන ඉවින් සැරේ ඉන්නවා. හරි. ලක්මින රණසිංහ කියන නම ඇඩ්වර්ටයිසිං වලට කලාවේ ඉන්න අයට සහ සමාජ මාධ්‍ය නිතර භාවිතා කරන අයට නම් නුහුරු නමක් නෙමෙයි. ලක්මින රණසිංහ කියන කෙනා මේ ඇඩ්වර්ටයිසිං කාර්යයක් කියවට අවුල නැහැ නේ. කවන්නේ. ඇඩ්වර්ටයිසිං කාර්යයක් දක්වා ආපු ගමන් මග මට පොඩ්ඩක් මේ කියලා ඉන්නකො මුලින්ම මේ අපේ කතාවට යන්න කලින්. ඔය ඉස්කෝලේ යන කාලේ ඉඳලම පොඩි පොඩි අර වෙනස් දේවල් කරනවා. ඉතින් අපේ ඉස්කෝලේ ගුරුවරු එහෙම දන්නවා මම කරපු දඩබ්බර වැඩ සහ ක්‍රියේටිව් වැඩ ඒවා ගැන දන්නවා. ඉස්කෝලේ රාජගිරිය ජනාධිපති විද්‍යාලේ. ඉතින් ඒ ඉස්කෝලේදී කරපු දේවල් එක්ක ඒකේ දිගුවක් විදිහට තමයි මම ඇඩ්වර්ටයිසිං වලට එන්නේ. හැබැයි ඉතින් මෙහෙම ඇඩ්වර්ටයිසිං වල මෙහෙම ක්‍රියේටිව් ඩිපාර්ට්මන්ට් තියෙනවා. ඒකේ සංයුතිය මේ වගේ මෙහෙම තමයි ඇඩ් එකක් හැදෙන්නේ. ඒව ගැන මම දැනන් හිටියේ නෑ. හරිම අහඹු විදිහට තමයි මම එක මැගසින් එකකට ලියපු ආටිකල් එකක් දැකලා එක්තරා ඇඩ්වර්ටයිසිං ඒජන්සි එකකින් මාව හොයලා ඒ ෆීනික්ස් ඔගිල් කියන ඇඩ්වර්ටයිසිං ඒජන්සි එක එතන හිටපු කෙනෙක් රන්දී විජේසේකර එයා තමයි මාව හොයලා අරගෙන මේ ඇඩ්වර්ටයිසිං ෆීල්ඩ් එකට ගත්තේ. ඔහොම තමයි ඇඩ්වර්ටයිසිං වලට එන්නේ. දැන් මොකද්ද ලක්මිනගේ රෝල් එක? ඔක දැන් ඔයාම කිව්වනේ කොටස් කීපයක් තියෙනවා, සංයුත කීපයක් තියෙනවා කියලා. දැන් මම ඉන්නේ දැන් නෙමෙයි ඉස්සර ඉඳලම හිටියේ ක්‍රියේටිව් ඩිපාර්ට්මන්ට් එක කියන එක ඇතුලේ තමයි මම ඉස්සර ඉඳලම හිටියේ. දැන් ඒකේ ස්තර කීපයක් උඩට ඇවිල්ලා ඇඩ් එකක් හදාගෙන පොඩි ක්‍රියේටිව් දෙයක් කරගෙන ඉන්නවා ඉතින්. ඔව් ඊට කලින් මේ ලක්මින රේඩියෝ වල එහෙමත් ඉඳලා තියෙන හැබැයිනේ. ඔව් net fm එකේ ගොඩක් ඉස්සර හිටියා. පුහුණු කෙනෙක් විදිහට හිටියා පොඩි කාලයක්. ඊට පස්සේ පත්තරවල ලිව්වේ ඇඩ්වර්ටයිසිං වල ඉන්න කමන්ද? ඔව් ඉස්කෝලේ යන කාලෙත් ලංකාදීපට එහෙම ලිව්ව නවරැල්ලට ඒ දවස්වල ඒක ටිකක් ජනප්‍රිය පිටුවක් වෙලා තිබ්බා. ඊට පස්සේ මව්බිමට ලිව්වා. ඒ ඔක්කොම ලිව්වේ අර ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට. ඒ කියන්නේ ඇඩ්වර්ටයිසිං තමයි මගේ ප්‍රධානතම දේ උනේ. ඊට අමතරව තමයි අර පත්තර වලට ලියන ඒවා ලිව්වේ. යන් එකට එහෙම මව්බිම යන් ඒක ටිකක් ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය වෙච්ච එකක්. ඔව්. දැන් ලක්මිනගේ දායකත්වයත් ලැබුණු වැඩ මොනවද අපි දකින මේ දවස්වල? එහෙම ඉතින් ලොකු වැඩ කියලා ඉතින් එහෙම නැහැ. ඉතින් ක්ලයන්ට්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. ඒ ඇඩ්වර්ටයිසිං ඒජන්සි එකත් එක්ක තමයි ඒක ගොඩක් බද්ධ වෙලා තියෙන්නේ. ඒතකොට ඒ වැඩවලදී අපි අපේ නිර්මාණ දායකත්වය ලබා දෙනවා. ඉතින් එහෙම තමයි ඕක ඉස්සරහට යන්නේ. ඔව් ඇඩ්වර්ටයිසිං වලදී මාකටිං වලදී කියන දෙයක් තමයි එස්කිමෝ වලටත් ෆ්‍රිජ් හදන්න අපි පුළුවන් වෙලා ඉන්න ඕනේ කියලා. ෆ්‍රිජ් විකුණන්න. මේ ලක්මිනගේ මොකද්ද නිර්වචනය? මේ ඇඩ්වර්ටයිසිං හරි මාකටිං හරි සම්බන්ධයෙන්. ඔව් මෙහෙම ඒකේ දැන් ගොඩක් අය හිතනවානේ මේ ඇඩ්වර්ටයිසිං මාකටිං වලින් ඕනම දෙයක් විකුණන්න පුළුවන් කියලා. ඒක අමාරු වැඩක්. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකෙත් යම් දෙයක් තියෙන්න ඕනේ මිනිස්සුන්ගේ ආකර්ෂණය දිනා ගන්න. එහෙම නැතුව ඒක කරන්න අමාරුයි. සමහරව එහෙම කරන්න උත්සාහ කරනවා. නමුත් ඒක දිගුකාලීනව පැවැත්මක් නැති වෙනවා. ඒ ප්‍රොඩක්ට් එකේ ඇත්ත වටිනාකමක්, ඇත්ත යුනික් වැලියු එකක් නැත්තම් ඉතින් පොඩි හරි දෙයක් තියෙන්න ඕනේ. එතකොට ඒක තමයි අපි එළියට අරගෙන ඇඩ්වර්ටයිස් කරලා මිනිස්සුන්ට කියන්නේ මෙන්න මේක ඇතුලේ මෙහෙම දෙයක් තියෙනවා. එහෙම නැත්නම් මේක ඇතුලේ මෙන්න මෙහෙම ෆීල් එකක් ඔයාලට ගන්න පුළුවන් කියන එක අපි කමියුනිකේට් කරන්න ඕනේ නම් අරක ඇතුලේ ඒ දේ තියෙන්න වෙනවා.
එහෙම නැතුව ඒ දේ කරන්න බෑ. ඉතින් දැන් අර ඔයා කියපු කතාවෙත් එතන මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව අර ඇස්කිමෝ කෙනෙක්ට ෆ්‍රිජ් එකක් විකුණන්න බෑ. බෑ. ඇතුලේ බඩු තියෙන්න ඕනේ. අපි නිතර කියන කතාවක් තමයි. ඇතුලේ බඩු නැත්තම් බඩු හරි මොකක් හරි අඩුම තරමේ එක බඩුවක්වත් මොකක් හරි තියෙන්න ඕනේ. අර අපි ඒක ඉතින් අර අපේ ඇඩ්වර්ටයිසින් වචන වලින් එක එක තාක්ෂණික විදියට හඳුන්වනවා. හැබැයි සරලව මම මේ විග්‍රහ කරේ යම් දෙයක් ඒක ඇතුලේ තියෙන්න ඕනේ. හරි. අපි පහුගිය දවසක වැඩසටහනක් කරා ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා එක්ක. එතුමාගෙන් ඇහුවා දැන් අද නළුවා බිහි වෙන්න එදා ගහපු රස්තියාදුව කොයිතරම් හේතු වෙන්න ඇතිද කියලා. එතුමාම කියපු කතාව තමයි ලක්මින මේ එල්ෆිනිස්ටන් එකේ තිබ්බ මං හිතන්නේ අඩ සියවසක රංගයාත්‍රකයා. ඒකේ වැඩසටහන කරද්දිම එතුමා හිතවලු මේ ඒ දවස්වල හොරෙන් ඇවිල්ලා එල්ෆිනිස්ටන් එකේ ඩ්‍රාමා බලපු හැටි. මේ කෝච්චියේ සල්ලි දෙන්න නැතුව ගියපු හැටි. ඔව් මම බැලුවා ඒ වැඩසටහන. ඉතාමත් වැදගත් දේවල් ටිකක් කිව්වා ශ්‍රියන්ත අයියා. මට දැනගන්න ආසයි මේ ලක්මින කියන්නේ දැන් ඇත්තටම නිර්මාණ ශිල්පියෙක්නේ. නිර්මාණ ශිල්පියෙක්නේ ඇඩ්වර්ටයිසින් කියලා කියන්නේ මේ ලක්මින. එතකොට ඒ දේවල් નિરાයසෙන් එන්නේ නැහනේ. ඒ දේවල් එන්න නම් මොන හරි අමුද්‍රව්‍ය සපයන්න ඕනේ මේ පැත්තෙන්. එහෙම සපයන අමුද්‍රව්‍ය ඒ දේවල් මේ ගොඩනගා ගන්න මේ එකතු කරගන්න දේවල් දැනගන්න. ඔව් දැන් මම ඔයා දැන් මාව අරගෙන කරේ මේ ඔය ප්‍රශ්නේ මම එහෙම මාව පොඩ්ඩක් එළියට තියලා අපි නම් පොදුවේ බැලුවොත් මේ මානවය කියලා කියන්නේ කොහොමත් ක්‍රියේටිව් සතෙක්. එයා ඒ ක්‍රියේටිව් සතෙක් වෙච්ච නිසා තමයි මෙහෙම සංස්කෘතියක් හැදිලා ශිෂ්ටාචාරයක් හැදිලා මේ වගේ තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට එදිනදා ජීවිතයේදී මුහුණ දෙන අභියෝග අත්දකින්න ලැබෙන දේවල් ඒ දේවල් වලින් තමයි අර අපි කියන්නේ අර අමුද්‍රව්‍ය එකතු කරගන්නේ. එහෙම දෙයක් වෙන්නේ. හැබැයි ඔතන සමහරුන්ගේ ක්‍රියේටිවිටි එක ගත්තොත් සමහරුන්ගේ කැපැසිටි එක වැඩි, සමහරුන්ගේ කැපැසිටි එක අඩුයි. දැන් ඔය කැපැසිටි එක වැඩි අයට හොඳ අවස්ථාවක් තියෙනවා. තමන්ගේ එදිනෙදා ජීවිතේ වෙන දේවල් දැක්කහම ඒකෙන් දෙයක් උකහා ගන්න හැකියාව තියෙනවා සමහරුන්ට. ඒක දැක්ක ගමන් කියන්න පුළුවන් ආරයිට් මෙයාට මේකෙන් මෙහෙම දෙයක් වෙනවා. හැබැයි තව කෙනෙක්ට ඒක නොතේරෙන්න පුළුවන්. ඉතින් අර නිරීක්ෂණය කියන එක තමයි ඔතෙන්දී ගොඩක් වැදගත් වෙන්නේ. සමහර විට සාමාන්‍ය මිනිස්සෙක් බස් එකට නගින විදිහ දැකලා ඒකෙන් මොකක් හරි දෙයක් හිතන්න පුළුවන් කෙනෙක්ට. හැබැයි තව කෙනෙක්ට හිතන්න පුළුවන් ඉතින් හරි ඉතින් යා බස් එකට නැග්ගා විතරනේ. ඒකේ මොකද්ද තියෙන දේ? තව කෙනෙක්ට ඒ බස් එකට නගින සිද්ධිය වටේ ලොකු කතාවක් ගොතන්න පුළුවන්. බස් එක එනවා, සෙනග ඉන්නවා, තෙරපිලා ඉන්නේ, බස් වලට ගියේ පිරිමියා ඉන්නවා, ගෑනුවා ඉන්නවා. හැබැයි බස් එක නවත්තගුවම පිරිමියා තමයි මුලින්ම එන්නේ. එතකොට කාන්තාවන්ට මොකද වෙන්නේ? ඒගොල්ලෝ සාරි ඇඳගෙන ඉන්නේ. අර බස් එකේ යන්න බෑ. අයිනේ පිප්පොකට් කාරයෙක් ඉන්නවා. ඔය වගේ ඕක වෙන විදිහකට දකින්න පුළුවන් කෙනෙකුත් ඉන්න පුළුවන්. ඉතින් ඔය වගේ වෙනස් විදිහට දැක්කොත් තමයි අපිට අර ඔයාගේ විදිහට අමුද්‍රව්‍ය ටික එකතු කරගන්න පුළුවන් වෙන්නේ. මටත් උනේ දැන් මගේ පැත්තට ආවොත් දැන් මම ඇඩ්වර්ටයිසින් කරද්දී මුල ඉඳලම මට හම්බෙච්ච දැනුමක් තමයි අයිඩියා එකක්, සංකල්පයක්, තේමාවක් කියන එකක් කොහොමද විග්‍රහ කරගන්නේ. තාම මම ඒක ඉගෙන ගන්නවා. තාම මම ඒකේ අර උපරිම තැනට ඇවිල්ලා නැහැ. තාම දැන් අපේ ඒජන්සි එකේ ගත්තොත් මගේව සෑහෙන රිජෙක්ට් වෙනවා. ඉතින් එහෙම වෙන්නේ අර අපිත් try කරනවා තාම. අපිත් තාම අර උපරිම තලයට ඇවිල්ලා නැහැ. ඉතින් ඒ වගේ සංකල්පයක් කොහොමද විග්‍රහ කරගන්නේ? ඒ සංකල්පය කොහොමද නිර්මාණයක් බවට පත් කරන්නේ? ඒ නිර්මාණය කොහොමද මිනිස්සු අතරට ගෙනියන්නේ? මිනිස්සුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේ වෙන්න ඕනේද කියන ඒ ක්‍රියාදාමය ගැන මට මේ ඇඩ්වර්ටයිසින් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ අත්දකින්න අවස්ථාවක් ලැබුණා සහ ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් ඔතනින් තමයි මම ගොඩක් අර ඇකඩමික් වර්ගයේ අමුද්‍රව්‍ය ටිකකුත් එකතු කරගන්න පුළුවන් උනේ ඔතනින් තමයි. ඉතින් ওই විදිහට තමයි අර අමුද්‍රව්‍ය කතාවට මට කියන්න තියෙන්නේ. හරි. අපි දෙන්නම හිටියනේ අර මුද්දරස් පලං කෘතිය එලි දක්වන මොහොතේ සුදර්ශී අර බංකුවේ නෙමෙයි බිම වාඩි වෙලා. එතකොට සජිත ඇන්තනි කතාවක් කරන්නේ මට ඔයා කියූප එකත් එක්ක මතක් වුණේ. සජිත ඇන්තනි බූට් එකක් කාලේ එනකොට තාත්තා ඇවිල්ලා කිව්වලු අඬපන් අඬලා ඊට පස්සේ ගැන ලියපන්. නේ අඬන එක නවත්තන්න එපා. බූට් එක කෑවා නම් අඬපන්. ඒකම තමයි එනේ ඔය කියන්නේ. ඔව්. ඒ ලැබෙන අත්දැකීම් මේ ලැබෙන සමහරට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, අභියෝගයක් වෙන්න පුළුවන්. එතකොටනේ අපි අභියෝගය දිනන්න ක්‍රියේටිව් විදි හොයාගන්නේ. නැත්තම් අපි ඔහේ ඉන්නවා. පොඩි චැලෙන්ජ් එකක් බැරි එකක් ආවහම අපි බලනවා මේක උඩින් පනින්නේ කොහොමද? පනින්න මට ශක්තියක් නැහැ. ඔන්න එතකොට අපි ක්‍රියේටිව් වෙන්න පටන් ගන්නවා. කොහොමද? හරි මේක මෙතනින් අතෙන්ට ගෙනියන්න ඕනේ. ලොකු ගලක් තියෙනවා. ගෙනියන්න විදිහක් නැහැ. කොහොමද කරන්නේ? අපි රවුන්ඩ් දෙයක් දාමු. මොකද්ද? මෙහෙම දෙයක් හදමු. කියලා ඔන්න රෝදේ හොයා ගන්නවා. රෝදේ උඩ තියාගෙන යනවා. අර ක්‍රියේටිව් වෙන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ආවහම දැන් සජිතටත් ඒක තමයි අර තාත්තා දීපු උපදේශය. ඔව්.
දැන් ලක්මිනට එනවා කියමුක අපි පෑනක් විකුණන්න. ඒ පෑන විකුණන්න ඊට පස්සේ හදනවනේ ඔකට සැලස්මක් හදනවනේ. ඒ සැලස්ම හදද්දී ලක්මින ඔයා බලනවා මේ පෑන් වලින් ලියන්නේ කවුද? කළු පෑන් වලින් ලියන අය කොච්චරක් ඉන්නවද? නිල් පෑන් වලින් ලියන කොච්චරක් ඉන්නවද? ඔහොම බලනවා. ඔව් ඒ විතරනේ ගොඩක් දේවල් මොන වයස් වල අයද? ඇයි අය ඒක ගන්නෙ? ඒක ගන්න ක්‍රය ශක්තියක් තියනවද? මොන වගේ ඔඩියන්ස් එකක්ද? ඒගොල්ලන්ට පෑන අල්ලන විදි තියනවද? මේකේ ග්‍රිප් එක කොහොමද? එතකොට මේකේ පාට් කියන්නේ පෑනේ ලියවෙන පාට විතරක් නෙවෙයි පෑනේ පාට ඒවට කැමති අය. ඔයගේ ගොඩක් දේවල් තියෙනවා. දැන් මිනිස්සු ලියන්නේ නැතුව ෆෝන් එකේම කොටා ගන්නවද? ඔව්. එහෙම හුඟක් දේවල් බලනවා. ඒක හරි. දැන් මට දැනගන්න ඕමනාව තිබ්බේ මේ ලක්මින ඒ දේ කලාව ඇතුළේ භාවිතා වෙනවද කියලා. කලා නිර්මාණයක් කරද්දී ඒ රිසර්ච් එක ඒ ආකාරයෙන්ම වෙනවද? විය යුතුයි. අන්න ඕක තමයි ගිහන් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ අපේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ. දැන් අපි දන්නවා අපි කමර්ෂල් එකක් කරන්න යද්දී ඩිපාර්ට්මන්ට් කීපයක් එකතු වෙලා විවිධ විශේෂඥයෝ එකතු වෙලා තමයි ඕක විසඳන්නේ. හැබැයි කලා නිර්මාණයකට ආවහම ඒක වෙන තැන් තියෙනවා. ඒ විදිහට රිසර්ච් කරලා කරන තැන් කීපයක් තියෙනවා. හැබැයි සමහර තැන්වලදී මම දකිනවා ඒක අඩුයි. අඩුයි කියන්නේ සමහර තැන්වල ඒක නැති තරම්. දැන් මට ඔය සමහර දැන් මම අර සංකල්ප සම්බන්ධ ස්ක්‍රිප්ට් රයිටින් සම්බන්ධ ෆීල්ඩ් එකක ඉන්න නිසා සහ ඒ දේවල් ගැන ලියන කියන නිසා සමහරු මට ස්ක්‍රිප්ට් එවලා ෆිල්ම් හදන්න ඒගොල්ලෝ බලාපොරොත්තුෙන් ඉන්න ඒවා එවලා මට මගෙන් අහනවා මේක ලක්මින මෙහෙම එකක් හැදුවා මොකක්ද ඔයාගේ අදහස කියලා දැනගන්න. මොකද මම ඕක බලන්නේ ක්‍රියේටිව් ඇන්ගල් එකකින් සහ මේක ඔඩියන්ස් එකට සෙට් වෙනවද මේක ඔඩියන්ස් එක පස්සෙන් ඉලෝගෙන ගිහලා බලයිද කියන ඇන්ගල් එකකින්නේ. එතකොට මට තේරෙනවා ඒ ස්ක්‍රිප්ට් වල තියෙනවා පොඩි අර මිනිස්සුන්ගේ තියෙන සිතුම් පැතුම් වලට වඩා පොඩි දුරස්ත ගතියක්. ඒක වෙන්න ගියාන් අර රිසර්ච් එක නොමැතිවීම නිසා කියලා තමයි මට හිතෙන්නේ. රිසර්ච් එක කරා නම් අපිට තේරෙනවා මේක රිසර්ච් එකක් කියලා කියන්නේ මේ හරිම ඇකඩමික් විදිහට මිනිස්සු ළඟට ගිහිල්ලා කොළය පෑන අරගෙන මාක් කරගෙන එහෙම නෙමෙයි. අර ඉන්ෆෝමල් විදිහට අපිට රිසර්ච් කරන්න පුළුවන්. ඒ රිසර්ච් එකේ මදිකමක් මම දැකලා තියෙනවා සමහර ස්ක්‍රිප්ට් ලෙවල් එකේ තියෙන වැඩවල. ෆිල්ම් එකක් හදද්දිනවත් ෆිල්ම් බලන අය කොච්චරක් ඉන්නවද? කොයි පැතිවල ඇදින්නේ? මොනවද මීට කලින් බලලා තියෙන්නේ? එහෙම රිසර්ච් එකක් වෙන්න ඕනි කියන එක වාක්‍යය. ඔතෙන්දී ජනගහන පිරමීඩය පවා සෑහෙන වැදගත් ගියන්. දැන් ක්ලැරන්ස් වගේ ෆිල්ම් එකක් සාර්ථක වෙන්න බලපාපු හේතුවක් තමයි දැන් ජනගහන පිරමීඩයේ දැන් වැඩිහිටි ජනතාව එන්න වැඩි වෙනවනේ. දැන් මේ ළඟදී කරපු ඔව් ඒක මම අහන්න මේටි අත්තරම මේ ලක්මින. ඔයත් කියලා තිබ්බා නිර්මාණයක් කරද්දී ජනගහන පිරමීඩය ගැන හිතලා තමයි නිර්මාණයක් කරන්න ඕනේ කියලා. මොකද්ද ජනගහන පිරමීඩය? දැන් අපේ දැන් ඉස්සර තරුණ පරපුර වැඩි. දැන් ඒ ඉන්න තරුණ පරපුර තමයි ලොකු වෙන්නේ, වැඩිහිටියෝ බවට පත් වෙන්නේ. හැබැයි අලුත් උපත් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මරණයේදී ආයු අපේක්ෂාව වැඩි වෙලා තියෙනවා. එතකොට වැඩිහිටි ජනගහනය වැඩි වෙනවා. දැන් මම අර උදාහරණයක් ගන්නම් ක්ලැරන්ස් ෆිල්ම් එක. දැන් ක්ලැරන්ස් කියලා කියන්නේ මීට කාලයකට කලින් අතිශය ජනප්‍රිය වෙච්ච චරිතයක්. ඒක ගැන අපිට ඒ සින්දු ගැන ඒ නිර්මාණාත්මක දේවල් ගැන ගොඩක් අය ආසාවෙන් ඉන්නවා. ඒ දේවල් ගැන ඒ ඉන්න ගොඩක් අය අතර ඉන්නත් ගොඩක් අය තමයි වැඩිහිටි ජනගහනය. දැන් වැඩිහිටි ජනගහනය ඉතා විශාලයි. එතකොට එතෙන්ට අපි ටාගට් කරොත් අර ක්ලැරන්ස් එක මං හිතන්නේ ඒක හිතලා කරා වෙන්නත් පුළුවන්. නැත්නම් ඒක අර ස්වභාවිකව මේගොල්ලෝ කරගෙන යද්දී ඒක ලින්ක් වුණා වෙන්නත් පුළුවන්. ඒ වැඩිහිටි ජනගහනය සෑහෙන ප්‍රමාණයක් ක්ලැරන්ස් බලන්න ආවා. එතකොට ඒ වැඩිහිටි ජනගහනය තමයි අර ක්ලැරන්ස් එක කරේ තියන් දිව්වේ. ඒ දුවනකොට තරුණයොත් බලනවා රයිට් මෙහෙම වැඩක් යනවා, මෙහෙම ලොකු රීච් එකක් මේ වැඩේට තියෙනවා කියලා ඒගොල්ලොත් ඒකට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. හැබැයි දැන් අපි හිතමු දැන් නව යෞවනයේ ඉන්න අයවම විතරක් ටාගට් කරලා අපි ෆිල්ම් එකක් හදනවා නම් අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපි ෆිල්ම් බලන මුළු ජනගහනයම ගත්තොත් ඒකේ තරුණ සහ යෞවන කියන ටීනේජ් යූත් කියන කැටගරි එකේ ඉන්නේ පොඩ්ඩයි අර වැඩිහිටි ජනගහනයට සාපේක්ෂව. ඒතර අපි බලන්න ඕනේ කොහොමද මේගොල්ලන්ගෙන් උපරිම දෙයක් අරගන්නේ, උපරිම රීච් එකක් ගන්න කොහොමද මේ යෞවනියන් සහ තරුණ පරපුර අතර කියන එක බලලා තමයි ඒතකොට ෆිල්ම් එක කරන්න ඕනේ. ඒකයි මම ඒක තැන ඔයාව කියන්නේ මම ලියපු තැනක් තියෙනවා. එතන ලිව්ව මේ ජනගහන පිරමීඩය ගැනත් පොඩි අදුම තරමේ දල අදහසක් තියෙන්න ඕනේ. මොකද ඇඩ්වර්ටයිසින් වලදී අපි ඕක ලොකුවට පාවිච්චි කරනවා. ෆිල්ම් සහ ටෙලිඩ්‍රාමා වලදීත් අපි ඒක 100% ඕනේ නැහැ. කියන්නේ ඒ බවම බලන්න ගියොත් නිර්මාණය කරන්න වෙන්නේ නැහැ. හැබැයි ඒ නිර්මාණය කරද්දී අර තාක්ෂණික දේවල් ගැනත් යම් අවබෝධයක් තිබ්බොත් අර අපේ වචනෙන් කියනවා නම් වැඩේ ගොඩ. හරි. එහෙම ගොඩ ගියපු වැඩ ගැන කතා කරනවා නම් ලක්මින පහුගිය කාලේ ගත්තාම
රාණි ෆිල්ම් එක, වාලම්පුරි, ඊට පස්සේ දැන් මෝඩ තරිඳු, ඊට කලින් නෙළුම් කුරුණ, මෙහෙම ෆිල්ම් ගණනාවක් දෙව්වා. සිනමාවේ පිබිදීමක් ගැන හුඟක් අය කතා කරනවා. ඒ සිනමාවේ පිබිදීමට අනිත් පැත්තේ මාකටිං කියන එක එකතු වුණාද කියලා මං අහන්නේ. ඔව් මාකටිං කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. දැන් ගොඩක් අය මාකටිං කියලා කිව්වහම ගියාන් හිතන්නේ ෆිල්ම් එක කරනවා. ඊට පස්සේ ඒක Facebook page එකේ දානවා. ඒකට පෝස්ටර් එකක් ගහනවා. ඒකට ඉවෙන්ට් එකක් තියනවා. එහෙම ඔය ටික විතරක් නෙමෙයි. ඒක එක්තරා දෙයක්. ඒක යම් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් බලපානවා. හැබැයි මේ මාකටිං කෑල්ල මේ වැඩේ ඇතුලේ තියෙන්න ඕනේ ගියාන්. ඒ කියන්නේ අර රිසර්ච් එකත් එක්ක එන දේවල්, මිනිස්සු කැමති දේවල්, මිනිස්සුන්ගේ මනසේ ඩොපමීන් කොහොමද වැඩි කරන්නේ? එහෙම නැත්නම් ඇඩ්‍රිනලින් සාන්ද්‍රණය වැඩි කරලා මේකට ආකර්ෂණය කරගන්නේ කොහොමද? ඒ දේවලුත් මාකටිං වලම කෑල්ලක් තමයි. දැන් ඔව් මේකට කෑලි එකතු කරනවානේ. දැන් ඇතුලෙත් බඩු තියෙනවා. ඒක හරියි. අනික් පැත්තෙන් ගත්තාම පස්සේ රාණි ෆිල්ම් එක ගමුකෝ. ඒකේ කැම්පේන් එකක් විදියට එළියට එනවා ෆෑන් මේඩ් පෝස්ටර් කියලා කැම්පේන් එකක් එළියට එනවා. ඊට පස්සේ මෝඩ තරිඳු එකේ ගත්තොත් අර මෝඩ තරිඳුගේ අපල දුරු වේවා කියලා අපල කොඩියක් එළියට එනවා. ඔහොමම මේ වෙන වෙන කෑලි එනවා. අරකට අමතරව දැන් වාලම්පුර එකේ ගත්තොත් ඒක පටන් ගත්තෙම අර සිඩ්නි ජාතිය අමතයි කියලා තමයි පටන් ගත්තේ. ඒ වගේ අර සිනමා නිර්මාණයේ පෝස්ටර් එක, ට්‍රේලර් එක නැත්නම් ෂෝ ටයිම් ටිකට අමතරව වෙනස් විදියට හිතපු එකක් නිසා මේ ෆිල්ම් එකේ පිබිදීමක් ඇති වුණා කියලා මට හිතෙනවා. ඔව් ඕවරෝල් ගත්තොත් දැන් අපි නිකන් බලමුකෝ දැන් මේ මෑත කාලේ පොඩි සාර්ථක වෙච්ච දෙකක් ගමුකෝ වාලම්පුරි සහ නෙළුම් කුළුණ. දැන් නෙළුම් කුළුණ කරන්නේ ඉලංගොරාම්. ඉලංගොරාම් කියලා කියන්නේ මමත් පෞද්ගලිකව ඉස්සර ගොඩක් එයත් එක්ක වැඩ කරලා තියෙනවා. මගේ කමර්ෂල් ගොඩක් ඉලංගොරාම් කරලා තියෙනවා. ඉලංගෝ ෆ්‍රේම් එකට ගෙනාපු ඒ පර්ෆෙක්ෂන් කියන එක, ඒ ෆ්‍රේම් එකේ තියෙන බියුටි එක කියන එක මට සෑහෙන ඔළුවට වැදුණු දෙයක් ඇඩ්වර්ටයිසින් කරනකොට. මට මතකයි මගේ සමහර කැම්පේන්, සමහර ෂූට් ඉලංගොට ඩේට්ස් නැති වෙනකොට මම ෆයිට් කරලා තියෙනවා නෑ මේක ඉලංගො එක්කම යන්න ඕන වර්ගයේ වැඩක්, මේක තව දවස් දෙකක් මට දෙන්න ඉලංගො එක්ක මේක කරන්න කියලා. එහෙම ඒ තරම් හොඳ ඩිරෙක්ටර් කෙනෙක් තමයි ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ හිටපු ඉලංගො. යා ඒකේ පීක් එකටම ආවා. ඒ එක්ස්පීරියන්ස් එක ඉලංගොට තියෙනවා. මම හිතනවා ඉලංගොට ඒ ඇඩ්වර්ටයිසින් සහ මාකටිං පැත්තේ තිබ්බ දැනුමත් හේතු වෙන්න ඇති මේ නෙළුම් කුළුණ කියන ෆිල්ම් එකේ මදේ හොඳට හදාගන්න. මං හිතනවා තව ඇඩ්වර්ටයිසින් වල හිටපු අය ඉලංගොට සපෝට් එක දෙන්න ඇති මේකේ දේවල් ඩෙවලොප් කරන්න. ඊළඟට ලකාගේ පැත්තට ආවොත් ලකත් ඒ වගේ කෙනෙක්. මොකද මේ ලකා එක්කත් මං වැඩ කරලා තියෙනවා. ලකා එක්ක සමහර දේවල් මම පෞද්ගලිකව කතා කරලා තියෙනවා. ඔය ෂූට් කරද්දී අපි කතා කරනවා. ලකාටත් හොඳ රීඩින් එකක් තියෙනවා. කොහොමද මේ සෝෂල් මීඩියා වල සහ සමාජයේ ඉන්න අය හැසිරෙන්නේ කොහොමද? ඒගොල්ලන්ට කේට වෙන විදිහට, ඒගොල්ලන්ට දැනෙන විදිහට දෙයක් කරන්නේ කොහොමද කියන එක ගැන ලකාටත් හොඳ අදහසක් තියෙනවා. මොකද එයාත් ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ හොඳ අත්දැකීම් තියෙන කෙනෙක්. ඉතින් ඒ දේවල් ඒගොල්ලෝ ෆිල්ම් එකේදීත් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට දැනෙන දේ මොකද්ද? ස්ටෝරි ටෙලිං ආකෘතියක් කොහොමද වෙන්න ඕනේ? ඒ වගේ දේවල් අර හරියට ක්‍රාෆ්ට් කරලා තියෙනවා ඒ ස්ටෝරි එක ඇතුලේ. ඒ දෙන්න. ඉතින් අර ඔයා කියපු ප්‍රශ්නට ආයෙත් එනවා නම් මේ මාකටිං සහ ඇඩ්වර්ටයිසින් කෑල්ල අනිවාර්යයෙන්ම බලපාන්න ඇති නෙමෙයි බලපාලා තියෙනවා ඒ වැඩවල සාර්ථකත්වයට. ඔව්. වෙළඳ දැන්වීම ගැන කියපු නිසාම දැන් වෙළඳ දැන්වීම වලත් නිර්මාණාත්මක බව විවහල් වෙනවානේ. ටෙලිනාට්‍ය වලත් තියෙනවා. ඊට පස්සේ සිනමාවෙත් තියෙනවා. තල තුනක්. හැබැයි සමහර අය කියන කතාවක් තමයි ලංකාවේ වෙළඳ දැන්වීම ගත්තාම ඒකේ නිර්මාණාත්මක බව තියෙනවා සමහර ලාවට සිනමාව පරයා යන්නේ කියලා. ඔබේ අදහස මොකක්ද? මෙම ඒකට හරි උත්තරයක් දෙන්න බෑ. මොකද අපි හිතමු ටෙලිනාට්‍ය, සිනමාව සහ ඇඩ්වර්ටයිසින් කියන එක තියෙන්නේ සමාන පිට්ටනියක නම් මේ තුන්දෙනාම සෙල්ලම් කරන්නේ අපිට කියන්න පුළුවන් හරි මේක හොඳයි කියලා. හැබැයි ඇඩ්වර්ටයිසින් කියන එක, මේ වෙළඳ දැන්වීම කරන කියන එක ඊට වඩා ටිකක් උඩින් තියෙන හේතුව තමයි ඒකට නිශ්චිත ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා. එයා සල්ලි දෙනවා. දැන් මම කරපු උදාහරණයක්ම කියන්නම්. එකපාරක් එක වෙළඳ දැන්වීමක් කරද්දී ඒකට මට ඕන වුණා මූණේ හොඳ එක්ස්ප්‍රෙෂන්ස් දෙන්න ඕනේ. ඒ කියන්නේ අම්මගේ කැරක්ටර් එකට ඩාන්ස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අදාළ හයිට් එක තියෙන්න ඕනේ. වයස හරියන්න ඕනේ. ඒ ෆොටෝජෙනික් ලුක් එක තියෙන්න ඕනේ. ඔය ඔක්කොම දින කෙනෙක්ව අපි හෙව්වා. ඉතින් හොයනවා. ඉතින් අන්තිමට බැරිම දැන ඉන්දියාවෙන් තමයි ඒකට එක්කෙනෙක්ව ගෙනාවේ. ගෙනල්ලා ඒක ඒ වැඩේ කරා. ඒක සාර්ථකයි. ක්ලයන්ට්ුත් කැමතියි. ඉතින් ඒ ඉන්දියාවෙන් නිලියක්ව ගේනවයි කියලා කියන්නේ, මොඩල් කෙනෙක් ගේනවයි කියලා කියන්නේ මෙතන ලොකු කොස්ට් එකක් යනවා. හැබැයි එතන මට පොඩි ෆ්‍රීඩම් එකක් තිබ්බා. මගේ ඒ ඔළුවේ ඇඳිලා තිබ්බ රූපය සහ ඒ ටැලන්ට් එක ඕනම කෙනාව හරියට අරගන්න. ඒකට බජට් එක කොහොම හරි හැමතිස්සෙම හම්බෙන්නේ නැහැ. එහෙම හම්බ වෙන්නේ නැති දැනුත් තියෙනවා. එතෙන්දී මම කියපු මේ නිශ්චිත වැඩේදී
එහෙම අවස්ථාවක් මට ලැබුණා. ඉතින් මම එහෙන් එක්කෙනෙක්ව ගෙනල්ලා ඒ වැඩේ සාර්ථකව කරා. ඉතින් රංගෙස් බී තමයි මට මතකයි ඒකේ DOP විදිහට හිටියේ. ඉතින් ඒ වගේ අර හැබැයි සිනමාවේදී පොඩ්ඩක් ඔතන පොඩි ගැටලුවක් තියෙනවානේ. බජට් නැති ප්‍රශ්න, ෂෙඩියුලින් ප්‍රශ්න, කීප දෙනෙක් එකතු කරගන්න ඕනේ, විවිධ ප්‍රායෝගික ප්‍රශ්න එතෙන්දී එනවා. එතකොට ක්‍රියේටිවිටි එක කොච්චර හොඳට තිබ්බත් අර ප්‍රායෝගික තත්වයන් මත ඒ ක්‍රියේටිවිටි එක හිතා මතාම පොඩ්ඩක් පිටිපස්සට යනවා කියලා මට හිතෙනවා. ඉතින් ඒක අර ඇඩ්වර්ටයිසිං වල තියෙන දුෂ්කරතා අඩුවීමත් දුෂ්කරතා අඩු නැහැ නෙමෙයි අඩුයි. සිනමාවේ තියෙන දුෂ්කරතා සහ ටෙලිනාට්‍ය වල තියෙන දුෂ්කරතා ඊට වඩා වැඩිවීමත් හේතුවෙන් ඕක වෙන්නත් පුළුවන්. සහ අර කලින් කියපු අර රිසර්ච් එක සහ හෝම්වර්ක් කිරීම පැත්තේ දේවලුත් ඕකට බලපානවා වෙන්න පුළුවන්. හරි පැහැදිලි. අපි අර මාකටිං එකතුණු ෆිල්ම් ගැන කිව්වනේ. ඒකට එන්න ඕනේ මම හිතන්නේ ආයු කියන එකත් අර බෝට්ටුවක් එක්ක වැඩේ. මේ පොද ඡත්‍ර කියන්නේ මේ මගේ අර උදාහරණ දෙකයි ගත්තේ. උදාහරණ තුනක් ගන්න ඕන නම් ආයුත් ගන්න පුළුවන්. ඡත්‍ර කියන්නේ ඇඩ්වර්ටයිසිං ෆීල්ඩ් එකේ ඉන්න අර අපි අපේ වචන වලින් කියනවා වැඩෙක්. මගේ ජීවිතේ කරපු මේ දිගම කාලයක් ෂූට් කරපු කමර්ෂල් එක මම කරලා තියෙන්නේ ඡත්‍රත් එක්ක. මට මතකයි යාපනයේ ගිහිල්ලා නුවරඑළිය ඇවිල්ලා කොළඹ ඇවිල්ලා මීගමුව ගිහිල්ලා දවස් 4ක් හෝ 5ක වැඩක් කරා. ඉතින් එයාත් ඇඩ්වර්ටයිසිං වැඩෙක්. ඒතකොට එයාටත් අදහසක් තියෙනවා මේ මිනිස්සුන්ගේ මනස කොහොමද රීඩ් කරන්නේ, ඒවට හරියන ෆ්‍රේම්ස් මොනවාද. ඒ දැන් ආයුවකේ ෆ්‍රේම්ස් එහෙම හිතා ගන්න බැරි තරම් ලස්සනයි. ඉතින් ඒ ඡත්‍ර ඒකට දීලා තියෙන ඩිරෙක්ටර්ගේ ට්‍රීට්මන්ට් එක ඒ වගේ දේවල් එක්ක ඡත්‍ර එතෙන්දි සාර්ථක වෙලා තියෙනවා. අර ඔයා කියවර බෝට්ටුවේ කතාව අර ලස්සනට හදපු බෝට්ටුවක් දීලා තියෙනවානේ. දැන් ඒ බෝට්ටුව ඕපපාතික බෝට්ටුවක් නෙමෙයි. ඒකේ ලොකු අර්ථයක් තියෙනවා. මම ඒක මෙතන කියන්න යන්නේ නැහැ. මොකද ආයු නොබලපු අයත් තාම ඉන්න ඇතිනේ. ඒ බෝට්ටුව කියලා කියන්නේ එතන ප්‍රබල සංකේත රූපයක්. ඒක හරිම ලස්සනට එයා ආයු ඇතුලේ ගෙනල්ලා තියෙනවා. ඔව් සංකේත වලින් වැඩ ගන්න විදිහ තාම අපූර්වට කියලා තියෙනවා. සහ අර පුංචි දරුවෙක් ඉන්නවා. ඒ දරුවගෙන් කියවෙන කතාව බෝට්ටුවෙන් කියවෙන කතාව මේ දැක ගන්න නම් ඉතින් ෆිල්ම් යන්න කියලා මමත් පොඩක් අර හිර කරගෙන කිව්වේ වැඩි කියන්න හොඳ නැහැ නේද? ඔව් ඒකත් එක්ක එනවනේ මේ ලක්මින මේ AI කියන එක ඔය දැන් බෝට්ටුවක් ඊට පස්සේ ඩිජිටල් අවකාශය ඒගොල්ලෝ යවන්නේ AI එක්කනේ. AI කියන එක කොයිතරම් බලපෑමක් කරලා තියෙනවද ඔයගොල්ලන්ගේ ඇඩ්වර්ටයිසිං වලට? ලොකු බලපෑමක් කරමින් ඉන්නවා. මොකද AI තමයි මං හිතන්නේ අනාගතේ ඒකට අපි ලෑස්ති වෙන්න ඕනේ. ඒකත් එක්ක තමයි ඉස්සරහට යන්න වෙන්නේ. ඒක ප්‍රතික්ෂේප කරලා මේ ගමන යන්න පුළුවන් කියලා මං හිතන්නේ නැහැ. මීට කලිනුත් අර ෆෝන් එද්දී ඉන්ටර්නෙට් එද්දී මම හිතන්නේ ඕක අතීතයේදී අර මානවයෝ ගින්දර හොයාගන්න කොටත් මතුවෙන්නේ නැති. අපෝ මේ ගින්දර වලින් අපි පිච්චෙනවානේ. ඇයි අපි මේ ගින්දර හොයාගත්තේ වගේ දේවල් අර අතීත මානවයන්ගේ මනස තුල පවා තියෙන්නේ නැති. හැබැයි අද ගින්දර වලින් කොච්චර වැඩ ගන්නවද? ගින්දර කියලා කියන්නේ අපිට අර පාලනය කරන ලද තත්ත්වයන් යටතේ බැලුවොත් කොච්චර වටින දෙයක්ද? AI කියන්නේ ඒ වගේ දෙයක්. හැබැයි අත පුච්ච ගන්න නැතුව වැඩේ කරන්න ඕනේ. ඔව්. ඊට පස්සේ දැන් අපේ දැන් දුවන ෆිල්ම් ගත්තයින් පස්සේ ලක්මින මේ නෙළුම් කුල්ල ගන්න ඔය එක මරණයත් එක්ක බැඳිච්ච කතාවක් තියෙනවානේ. මෝඩ තරඳු එක්කෙත් මරණයක් එක්ක බැඳුණු කතාවක් තියෙනවා. ආයු කියන්නේ එක පැත්තකින් අත්හැරීමක සියල්ල නැති වෙන සුළුයි කියලා එහෙම යන ගමනක් තමයි තියෙන්නේ. අනිත්‍ය වගේ පොඩි එහෙම ලයින් එක යන වැඩක්. එතකොට අපි ඉස්සර අහලා තියෙන එකක් තමයි මේ මරණය පෙන්වුවාම මිනිස්සු එන්නේ නැහැ. Tamanට මරණය මතක් වෙනවා. ඒ වගේ ෆිල්ම් දුවන්නේ නැහැ. ඒක වෙනස් වෙලා නේද? ඕක පෙන්නන විදිහ තමයි ගිහන් වැඩේ. මොකද අපි සමහර වෙලාවට හිතනවා දැන් ඔයා කියපු විදිහට. හැබැයි ඉතින් මරණය මරණයක් විදිහටම පෙන්නුවොත් ඉතින් ඔයා කියන ප්‍රශ්නේ එනවා. හැබැයි එහි මරණය නෙළුම් කුළුනේ කොහොමද පෙන්නපු විදිහ? ඒ මරණයම මෝඩ තරිඳු එකේ පෙන්නපු විදිහ කොහොමද? ඒක අන්න ඒකයි මං කිව්වේ. අර බස් එකට නගිනවා දකින්නවා. කවුරු හරි මිනිස්සෙක් දුවන් ඇවිල්ලා. ඒක දැකලා සමහර කෙනෙක් දකින්නේ ඒ නගින එක විතරයි. හැබැයි තව කෙනෙක්ට එතනින් එහාට දෙයක් හිතන්න පුළුවන් නම් ඊළඟ ලේයර් එකට යන්න පුළුවන් නම් එතන තමයි ක්‍රියේටිවිටි එක තියෙන්නේ. එතකොට ඒක මරණයක්ද එහෙම නැත්නම් කේදාන්තයක්ද? දැන් අපි බලමු දැන්ට ලෝක ඉතිහාසය ගත්තොත් යම් නෙමෙයි මං හිතන්නේ ඔස්කා සම්මානවල සාර්ථකම ෆිල්ම් එක තමයි ටයිටනික්. දැන් ටයිටනික් කියලා කියන්නේ ඛේදවාචකයක්. නැවක් ගිලෙනවා, මිනිස්සු මැරෙනවා. ඒක ඉතිහාසයේ වෙච්ච අති දරුණු ඛේදවාචකයක්. හැබැයි කොහොමද ඒක යම් කෙනෙක් දැක්ක විදිහ, ඒක මොනතරම් ක්‍රියේටිව් විදිහට කෙනෙක් දැකලා තියෙනවද? අන්න එතන තමයි අර නිර්මාණාත්මක බව සහ සිනමාත්මක බව කියලා කියන්නේ. ඉතින් නෙළුම් කුළුනේ සහ මෝඩ තරිඳු එකේ ඒ බියුටි එක තිබ්බා මරණයක උනත්. ඔව් අපි චත්‍රත් එක්කත් ප්‍රෝග්‍රෑම් එකක් කරා. එයා කිව්වේ දැන් ඕපන්හයිමර් එකේ ගන්න මේ පරමාණු කතාවක් නෙමෙයි එයා.
ඒක ඇතුලේ මානව සම්බන්ධතාවල තියෙන විශේෂත්වය තමයි ගන්න කෙලෙක් හරි. ඒ කියන්නේ වැඩේ දවටන්නේ මොනවා වලින්ද? ඒක මත වෙනස් වෙනවා සියල්ල. ඔය කියන්නේ පිට කවර කොයි වගේද? ඒකේ අයිසිං එක කොයි වගේද? සහ මදේ කොයි වගේද කියන එකත් බලපාන. කතාව කියලා තියෙන්නේ කොහොමද? පරිප්පු වෙන්න පුළුවන් හැමදාම කන්නේ පරිප්පු නෙමෙයි මේක. වෙන පරිප්පුවක්. පොඩි උදාහරණයක් කියන්නම් ගියාන් දැන් ඔය මේ ටයිටනික් උදාහරණයක් මම ගන්නම්. ඔය ටයිටනික් නැව ගිලීම සම්බන්ධ චිත්‍රපටි මීට කලිනුත් කරලා තියෙනවා. හැබැයි ඒව මේ තරම් හිට් උන්නේ නැහනේ. ඒක හිට් නොවෙන්න හේතුව තමයි ඒක අර ඩිරෙක්ටර් දීපු ට්‍රීට්මන්ට් එක අනුව මේ අපි මේ හැමෝම දන්න ටයිටනික් එක ඉතාමත් ඉහළ තැනක තිබුණා. මොකද ඒකට අර පෙන්ඩන්ට් එකක් ගේනවා, ජැක්ගේ සහ රෝස්ගේ කතාව ගේනවා, අර නිරුවත් චිත්‍රයක් පිළිබඳ කතාවක් ගේනවා, ඇති නැති පරතරය ගැන කතාව ගේනවා, අහඹු ලෙස ජයග්‍රහණයක් කරලා ජැක්ට යන්න හම්බවීම වගේ දේවල්. ඒකේ හරිම ඩීටේල් දේවල් ටිකක් හරිම ලස්සනට කතා කරනවා ගියාන්. අන්න එතන තමයි අර බියුටි එක තියෙන්නේ. ඒක තමයි අර හැමෝම දකින්න ලේයර් එකට වඩා එක ලේයර් එකක් එහාන් හිතුවාම වෙන දේ. ඒතකොට මිනිස්සු ඒකට කැමති. හරි. දැන් සිනමා නිර්මාණ ගත්තයින් පස්සේ මේ අවුරුද්දේ රාණි, වාලම්පුරි, නිරුම් කුඩන, මෝඩ තරිඳු එන්න තියෙනවා මං හිතන්නේ මාරියා, මද ලංකා ඔහොම චිත්‍රපට ගණනාවක් තියෙනවා. ඊළඟ අවුරුද්දේ සිනමා සම්මාන උළෙලවල් ගැන ඔබ සිනමා සම්මාන උළෙලවල් ගැන කතා කරලා තියෙන නිසා මං අහන්නේ. මොන වගේ ස්වරූපයක් ගනීද? මේ ඕක හරිම භයානක ප්‍රශ්නයක්. සහ ඔය සිනමා සම්මාන උළෙලවල් ගැන කතා කරද්දී පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද දැන් මේ අවුරුද්ද කියලා කියන්නේ ගියාන් 2025 කියලා කියන්නේ ඉතිහාසයේ ආපු බෑත ඉතිහාසය. අර ස්වර්ණමය යුගයෙන් පස්සේ ආපු හරිම ටෆ් අවුරුද්දක්. ටෆ් කියලා කියන්නේ තරඟකාරයෝ වැඩි, දුවන අස්සයෝ සෑහෙන වැඩි. ඉතින් ඕවට සම්මාන දෙද්දී විනිශ්චය මණ්ඩලයක් බලන්න ඕන පැති ගොඩක් තියෙනවා ගියාන්. මොකද ගොඩක් විනිශ්චයන් වලට චෝදනා පවා එල්ල වුණා මීට කලින් අවුරුදු වල. ඉතින් ඔය විනිශ්චය මණ්ඩල වල ඉන්නේ සමහරු මම දන්න අය, සමහරු මගේ ආදරණීය ගුරුවරු, මම ඉගෙන ගත්ත අය. එහෙම අයත් ඔය ජූරි වල ඉන්නවා. මම මේ ටෙලි සහ සිනමා කියන දෙකම එකට අරගෙන කතා කරන්නම්. ඉතින් ජූරි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ මේ 2026 දී 2025ට අදාළ සම්මාන දෙද්දි. මොකද මේක ගැස්සෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අර මේකේ අර තියෙන තරඟකාරීත්වය සහ මේකේ තියෙන අර එකිනෙකා පරයා යන ක්‍රියේටිවිටි එක උත්කර්ෂයට නැගෙන සහ ඒ තරඟකාරීත්වය තව වැඩි වෙන විදිහට තමයි මේ සම්මාන දිය යුත්තේ. මොකද මේ සම්මාන දෙද්දී මම නිතරම කියන දෙයක් තමයි සම්මාන උළෙලක සම්මාන ඒ විනිශ්චය ඒ ලබා දෙන ජූරියේ විනිශ්චයන් තාක්ෂණිකවත් නිවැරදි වෙන්න ඕනේ, ගුණාත්මකවත් නිවැරදි වෙන්න ඕනේ. ඔය අංශ දෙකෙන් බලලා දුන්නොත් තමයි ඒ සිනමාවට තවත් බූස්ට් එකක් එන්නේ. එතන ඉතින් වැරදි තීරණ ආවොත් ඉතින් පොඩි කනගාටුවක් තියෙනවා මේ සිනමා රසිකයෙක් විදිහට මටත්. මං හිතනවා එහෙම නොවේයි කියලා. ඔව් ලක්මින දැන් වැරදි තීරණ කියලා කිව්වනේ. දැන් පිටේ ඉඳන් බලන කෙනෙකුට ඕක කියන්න පුළුවන්. මෙයා කියන්නේ මෙයා නිර්දේශ කරන ටික දුන්නා නම් හරි. එතකොට ඔයා නිර්දේශ කරන ටිකත් වෙන කෙනෙකුට පේන්න පුළුවන් වැරදි විදියට. ඒකට සිනමා සම්මාන උළෙලවල් විදියට වැරදිලා තියෙනවා නම් සම්මාන දුන්නේ ඒවා වැරදිලා තියෙන හේතු තාක්ෂණික දේවල් කියන්න පුළුවන්. ඔයා මේ හොඳ තැනක් මතු කරේ. මම කැමති නෑ ජූරියක් කවදාවත් විවේචනය කරන්න. මොකද ජූරියකට අයිතිය තියෙනවා ස්වාධීන තීරණයක් දෙන්න. මොකද උතන ගොඩක් ප්‍රශ්න එන්නේ ගියාන් ගුණාත්මක තීරණ පැත්තෙන්. ඒ කියන්නේ අර නළුවට වඩා මේ නළුව හොඳයි, මේ නිලියට වඩා අර නිලිය හොඳට කරානේ. ඔය වගේ දේවල් තමයි ගොඩක් අර චෝදනා විදියට මතුවෙන්නේ. හැබැයි මම කියන්නේ කවදාවත් එහෙම ජූරියකට චෝදනා කරන්න එපා. මොකද ඒක එකිනෙකා දකින විදිහ වෙනස්. දැන් ඔයා දකින විදිහ නෙවෙයි මම දකින්නේ. මම දකින විදිහ නෙවෙයි තව කෙනෙක් දකින්නවා කියපු විදිහටම. ඒ විවිධත්වය තියෙන්න ඕනේ සහ ඒ විවිධත්වයට අපි ගරු කරන්න ඕනේ. ඒ ගුණාත්මක පැත්තෙන් අපි හිතන පැති. හැබැයි ගිහාන් තාක්ෂණිකව වැරදි වෙන්න බෑ. මම ඒක නිශ්චිතව නම් කරන්නේ නැහැ මොනවාද කියලා. මම නිකන් පොදුවේ කිව්වොත් හොඳම නිලිය කියලා සහාය නිලියකට සම්මාන දීලා, හොඳම සහාය නිලිය කියලා හොඳම නිලිය මේ ප්‍රධාන චරිතයකට සම්මාන දීලා වගේ එහෙම දේවල් වෙන්න බෑ. ඒව තාක්ෂණික දෝෂ. ඒ වගේ තාක්ෂණික දෝෂ ඇතිවීම 100%ක් වළක්වා ගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි යම් අතපසුවීම් වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් ජූරියක් කියලා කියන්නේ යම් බුද්ධියක් තියෙන සාමාන්‍ය පිරිසකට වඩා වැඩි දැනුමක් තියෙන පිරිසක් තෝරලා ගන්න. ඉතින් මම හිතනවා ඒ අය
තාක්ෂණිකව 100% නිවැරදි තීරණ ගන්න උපරිම උත්සාහ ගන්න ඕනේ. ගුණාත්මකව විවිධ අදහස් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ තාක්ෂණික පැත්ත ගැන වැඩි අවධානයක් යොමු කරන්න කියන එක තමයි මට හිතෙන්නේ හොඳම දේ. හරි. ටෙලිනාට්‍ය සම්මාන උළෙලවල් ගමුකෝ. දැන් ලක්වින ලියපු ඒවාම තියෙනවා සිනමා සම්මාන උළෙලවල් සහ ටෙලිනාට්‍ය සම්මාන උළෙලවල් ගැන. වියලි තප්පරයක් දෙන්න, ටේක් කෙයා බැක් සයිඩ්, ඊට පස්සේ සුසුම් රස්තියාදුව 2024 රාදාලව ලියපු එක. ඔව්. එහෙම ටෙලිනාට්‍ය සම්බන්ධයෙන් ඔබ ලියලා තියෙනවා. ඔව්. මට මුලින්ම දැනගන්න ඕනේ එතකොට මේ ටෙලිනාට්‍ය වල එක තප්පරයක් මිස් නොවෙන්න බලලා තියෙනවද? ඔව් මම ලියපුවා කියුවා නම් තප්පරයක් වත් මිස් නොවෙන්න බැලුවයි කියන එක ගොඩක් අයට තේරෙයි. මොකද සමහර සම්මාන උළෙලවල් වල මේ බෙස්ට් එඩිටිං කියන කැටගරි එකෙන් සම්මාන හම්බුණා. ඒ කියන්නේ ටීවී එකේ යන්නවත් සුදුසු නැති එඩිට් තියෙන ඒවට. ඒවා අතපසුවීම් වෙන්න පුළුවන්. එහෙම තමයි. එහෙම දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒවා අහුවෙන්නේ අපි තප්පරෙන් තප්පරේ බැලුවොත් තමයි. ඉතින් නැත්නම් ඒ පොඩි එඩිට් මිස් වෙනවනේ අපි නිකන් ඕනවට එපාවට බැලුවොත්. එතකොට ඒ ලියන ඒවා මේ ලක්වින විචාරද නැත්නම් ප්‍රතිචාරද? මගේ අදහස්. මුලින්ම කියන්න ඕනේ කියන්නේ මම මේ විචාරකයෙක් නන් නෙමෙයි. දැන් ගොඩක් අය ටයිටල් කරනවා ලක්වින රණසිංහ විචාරක. එහෙම නෙමෙයි. මම විචාරකයෙක් නෙමෙයි. මම ඇඩ්වර්ටයිසින් කරගෙන පාඩුවේ ඉන්නවා. සහ සිනමාව ගැන කලාව ගැන මට දැනෙන අදහස් තමයි මම මේ ලියන්නේ. ගැටුමක් ඇති වෙලා නැද්ද? දැන් අපි කොඩි අයියත් එක්කත් කතා කරා. ප්‍රියන්ත කොඩිප්පිලිත් එක්ක. සමහර අය ඇවිල්ලා කියනවලු මේ දැන් විචාර ඕනේ අපේ වැඩේට ප්‍රචාරය දුන්නා නම් ඇති කියලා. සමහර අය තරහ වෙලා තියෙනවා. ඒ කියන්නේ වැරදි ලිව්වට පස්සේ. මොනවාද අඩුපාඩු පෙන්වුවට පස්සේ අනිත් පැත්තෙන් ආපු එහෙම තියනවාද දෝෂ දර්ශන තරහ වීම? තියෙනවා. එහෙම මට එහෙම එක සිද්ධියක් විතරයි වෙලා තියෙන්නේ. මම හිතනවා ඒක මෙතන කියන එක එච්චර සුදුසු නැහැයි කියලා. එහෙම ඒවා තියෙනවා. එහෙම එකක් විතරක් මට වෙලා තියෙනවා. ඊට අමතරව 99.99%ක්ම හොඳ ප්‍රතිචාර තමයි එහෙම ලැබිලා තියෙන්නේ. ඔව් අපි අර ටෙලිනාට්‍ය මේ කතා කර හිටියේ අපි පොඩ්ඩක් පිටමන්න. ටෙලිනාට්‍ය වියලි ඊට පස්සේ තප්පරයක් දෙන්න, ටේක් කෙයා බැක් සයිඩ්, සුසුම් රස්තියාදුව මීමැස්ස මේවෙන් පිට මෙගා ටෙලිනාට්‍යයක ඉන්න බැරිද හොඳම නළුවා? හොඳ ප්‍රශ්නයක් ගියාන් ඔය මේ මෙගා නාට්‍ය වලට සම්මාන උළෙලවල් වල පොඩි කුඩම්මගේ සැලකිල්ලක් තමයි දැන් ලැබිලා තියෙන්නේ. මම මෙගා නාට්‍ය ඔක්කොම බලන්නේ නැහැ. හැබැයි මට හොඳයි කියලා හිතෙද්දි හැබැයි ඕනම මෙගා නාට්‍යයක මම පළවෙනි කොටස් 10 විතර අනිවාර්යෙන් බලනවා. හොඳයි කියලා හිතුනොත් මම ඒක දිගටම බලන්න කන්ටිනියු කරනවා. විශේෂ චරිතයක් හරි මොකක් හරි විශේෂ දෙයක් තිබ්බොත් මම ඒක කන්ටිනියු කරනවා දිගටම බලන්න. ඔව් මෙගා නාට්‍ය වල ඉන්නවා හොඳ නළුවෝ, හොඳ නිලියෝ, හොඳ සංගීත අධ්‍යක්ෂකවරු, හොඳ විවිධ තාක්ෂණික අංශවල ඉන්න අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට අසාධාරණයක් වෙනවා. මම හිතනවා ඒ අයවත් අගයන්න යම් සම්මාන උළෙලක් කටයුතු කරනවා නම් යම් ආකාරයකින් ඒක ඉතාමත් හොඳ දෙයක් කියලා. හැබැයි ඒක ගොඩාක් පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. අර ඒක හරියට අර වඳින්න ගිය දේවාලයේ හිසේ කඩා වැටෙනා වගේ වෙන්නත් පුළුවන් සමහර සම්මාන උළෙලවල් වලට. ඒ නිසා ඒක බලන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මෙගා ඩ්‍රාමා එකක් ජජ් කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් ඒවා ඒ තාක්ෂණිකව හිතලා ඒ දේවල් ගැන අවධානය යොමු කරලා කරොත් මට හිතෙනවා මෙගා ඩ්‍රාමා වලට යම් සාධාරණයක් වෙයි කියලා. ඒ කියන්නේ මේ කැටගරි දෙකක් වෙන්න ඕන කියන එක. ඔව් සමහර ඒවා දැන් අපි හිතමුකෝ හොඳම තේමා ගීතය කියලා. දැන් ওই තේමා ගීතය වගේ එකක් මට හිතෙනවා මගේ පෞද්ගලික අදහස එක කැටගරි එකකට දාන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය ඩ්‍රාමාවල අඩු කොටස් ගණනක ඩ්‍රාමා සහ මෙගා ඩ්‍රාමාවල තියෙන මේ ගීත එකට දාලා බලලා ජජ් කරන්න පුළුවන් කියලා මම හිතනවා. හැබැයි තවත් සමහර ඒවා තියෙනවා එහෙම එකට දාලා ජජ් කරන්න බෑ. මෙගා කැටගරි එක වෙනම මේන්ටේන් කරන ගමන් වෙනම සලකා බලන ගමන් අර සාමාන්‍ය ඩ්‍රාමා එක වෙනම සලකා බලන්න ඕනේ. උදාහරණයක් විදිහට මට හිතෙනවා හොඳම නළුවා හොඳම නිලිය වගේ ඒවා මෙගාවල සහ සාමාන්‍ය ඩ්‍රාමාවල දෙකක් කරාට වරදක් නැහැ කියලා. ඉතින් වෙන කෙනෙක්ට වෙන අදහස් මේ ගැන තියෙන්න පුළුවන්. ඉතින් ඒවටත් මම එකගයි. හරි. මෙගා ඩ්‍රාමා නැති සිනමා උළෙලවල්ද? මෙගා ඩ්‍රාමා නැති ටෙලිනාට්‍ය සම්මාන උළෙලවල්. ඔය අර මම ලියපු එකද? ලියපු එක. ඔය කියන්නේ මෙගා ඩ්‍රාමා නැති ටෙලි සම්මාන උළෙලවල් කියන්නේ පරිප්පු නැති හෝටල් වගේ කියලා ලියපු එක නේද? හෝටල් වගේ ඊට පස්සේ ඩොපමින් ටෙස්ට් එක. මේ වගේ අමුතු කෑලි වචන එන්නේ මේ මාකටිං වල කෑලිම තමයි නේ. ඔව් ඒක ඔව් ඒ කියන්නේ අර මම ඉන්නේ හැමතිස්සෙම වචනත් එක්ක දැන් මම ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ ඉන්නකොටත් අපි කරන්නේ කොහොමද මිනිස්සුන්ට දැනෙන වචන හොයාගන්නේ සහ මේ අපි ලියන එකේ අර්ථය වඩාත් හොඳින් ප්‍රකට වන වචන මොනවාද? ඒව තමයි හෙඩ්ලයින් එකකට දාන්නේ. ඒතකොට තමයි තේරෙන්නේ කොහොමද මේ දේවල් කියවන කෙනෙක්ට තේරෙන්නේ මේකේ මොකද්ද මොන වගේ දෙයක් තියෙයිද කියන එක. හරි. කහපාට කොටු දෙක ගැනත් කියාගෙන යනවද අපි? ඒ කියන්නේ ඒකත්
සංකේතයක් විදිහට දැන් දැන් එහෙම එකක් වෙලා තියෙනවා. හැබැයි මේක මේ මාර විදියට හිතලා එහෙම කරපු එකක් නෙමෙයි. ඉතින් අර මමම මගේ දේවල් හඳුනා ගැනීම සඳහා දාපු එකක්. පස්සේ මම ඒක දිගටම කන්ටිනියු කරා. ඊට පස්සේ නම දාන්න ඉඩ නැති තැන් වලට කොටු දෙක දැම්මා. ඔය විදිහට ගිහිල්ලා ඉතින් දැන් ඒක පොඩි ට්‍රේඩ් මාර්ක් එකක් වගේ වෙලා නේද? ඔව්. ඕගොල්ලෝ තමයි මේ ගැන කියන්න ඕනේ. ඕගොල්ලෝනේ ඒවා දකින්නේ. කහ පාට කොටු දෙක දැක්ක ගමන් ලක්මින කියලා කියන්න ඕනෙත් නෑ දැන්. හරි. ලක්මින මේ ඔයාලට මතක ඇති ඔය සිරි සංගපොදි මාලිගාවේදී අහංකාර නගරේ ඊට පස්සේ රම්බර කියපන් ඔබේ නම්බරේ එද්දි තිබ්බනේ සමාජයෙන් වෙන එකකුත් ආවනේ. ඒක දැන් එන්නේ නෑ නේද ලක්මින විචාරකින් විදිහට දේවල් ගැන කතා කරන මන්න විචාරකෙක් නෙමෙයි. දේවල් ගැන ලියන කියන කෙනෙක් විදිහට ඒක දැන් එන්නේ නෑ නේද? ආනසර් බුදු සර් එකට එහෙම සංවාදයක් මතුවෙන්නේ නෑනේ. ඔව් දැන් ඕකට ඉස්සර ඔය භාතිය සන්තුෂ්ලා සෙන්ටිග්‍රේඩ්ස්ලා ඔය ග්‍රවුන්ඩ් එක හැදුවා. මොකද ඉස්සර අපේ මියුසික් ෆීල්ඩ් එක ලොකු ප්‍රසාරණය වෙලා තිබ්බේ නැහැ මොඩර්න් පැත්තට. හැබැයි BNSලා ඇවිල්ලා ඕක පොඩ්ඩක් ප්‍රසාරණය කරා. එතකොට අර අපි මාකටිං අර්ථයකින් කිව්වොත් ඒ මාකටිං කරන්න ඒක ඒ සින්දු අහනින ඕඩියන්ස් එක වැඩි කරා. ඒ කියන්නේ කලින් ඕඩියන්ස් එකේ හිටපු නැති අය ඕඩියන්ස් එක ඇතුළට ගන්න BNSලට එදා පුළුවන් වුණා. ඕක තමයි පොඩ ලොකු වෙලා රනින්දු ඇවිල්ලා ඉරාජ් ඇවිල්ලා ඕක බැනුම් අහගෙන කාගෙන ඒ පළවෙනි යන්නේ ගැහුවේ. ඊට පස්සේ එතනින් එහාට ඒ ග්‍රවුන්ඩ් එක ඒගොල්ලෝ හදලා දුන්නාට පස්සේ තව අයට ඇවිල්ලා එතන සෙල්ලම් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒතකොට ඉතින් ඒක අර මුල් අය ග්‍රවුන්ඩ් එක හදලා දීලානේ තියෙන්නේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒක ඒ ග්‍රවුන්ඩ් එකේ තමයි අනිත් මේ දැන් කාලේ ඔය දිනේෂ්ලා ඔය කියපු විදියානේ සර් ඔය ඒවා කියද්දි ප්‍රශ්නයක් එන්නේ නැත්තේ ඒකයි. ඔව්. ඒක ඇවිල්ලා පොඩ්ඩක් මේ නැට වෙන සින්දුවක් නේ. හරි. මට ඊට පස්සේ ආයු එකට ආපහු වෙන්න ඕනේ. ආයු එකේ අර බෝට්ටුව කතාවක් තියෙනවනේ. ඒ බෝට්ටුව සම්බන්ධයෙන් ඔයාලා ලියලා තිබ්බ එකක් මම මේ උපුට ගන්නෙ. බෝට්ටුව පෙරළුනොත් තමන්ට බේර ගන්න කෙනෙක් ඉන්නවා කියන ශක්තිමත් හැඟීම ගෑනුන්ට දැනුනොත් ගෑනු බෝට්ටුවේ නගිනවා කියලා. අහන්න ප්‍රශ්නයක් නෑ මට ඇත්තටම. ඕක මං අරගත්තෙම මේ ඒ ආයු ෆිල්ම් එකේ තියෙන දෙබස් අනුසාරයෙන් තමයි ඕක අරගත්තේ. මොකද ඒ කියන්නේ ෆිල්ම් එකේ මේ අමුව කියන කතාවක් නෙමෙයි මේ ඔයාට හැංගිච්ච එකක්. ඔව් ඕක දැන් ඒ ෆිල්ම් එක ඇතුළෙත් ඔය ඔය ලියලා තියෙන දේට අදාළ දේවල් තියෙනවා. ඒ කියන්නේ කාන්තාවකගේ මනස කියලා කියන්නේ ගියාන් ඒක ගැන ඉතින් අපිට තේරෙන්නේ නැහැ. මට නම් තේරෙන්නේ නැහැ. ඔයාට තේරෙනවද? තේරුම් ගන්න උත්සාහ කරන්නේ. අන්න ඒක දැන් ඒ ගැන ආයු ෆිල්ම් එක ඇතුලේ ලියලා තියෙන දේවල් තියෙන සිද්ධි වලින් හරිම ලස්සනට පෙන්නලා තියෙනවා. ඉතින් මං හිතන්නේ නැහැ කාන්තාවන්ටවත් ඒගොල්ලන්ගේ මනස තේරුම් ගන්න පුළුවන් තත්වයක් තියෙනවායි කියලා. ඒවා හරිම සමහරු කියනවා හරිම ගුප්තයි කියලා, සමහරු කියනවා උච්චාවචනය වෙනවායි කියලා. ඉතින් ඔය එක එක විදිහට හඳුන්වනවා. ඉතින් ඔය මම ලියලා තියෙන කෑල්ලත් අදාළ වෙන්නේ පොඩි අර මනෝමූලික පැත්තෙන් බැලුවාම ඒ කාන්තාවකගේ මනස හැසිරෙන විදිහ. කාන්තාවකට යම් දෙයක් කරන්න ස්වභාවිකව යම් පෙළඹවීමක් තියෙනවා නම් ඒකට සංස්කෘතියෙන් බාධාවක් තියෙනවා. ඒතකොට ඒ සංස්කෘතික බාධාව නිසා එක පියවරක් මේ කාන්තාව පස්සට ගන්නවා. සමහරු ඉන්නවා මේ සංස්කෘතික සීමාව බිඳගෙන යනවා. ඉතින් ඒ වගේ දෙයක් ආයු එක ඇතුලේ හරිම ලස්සනට තියෙනවා. දැන් ආයු එකෙත් වෙන්නේ ඒක මට හරි අමාරුයි රිවීල් කරන්න නැතුව කියන්න මම උත්සාහ කරන්නම් එහෙම කියන්න. ඒක හරියට අර එක්තරා කාන්තාවකට තමන් හොයාගෙන යන ජීවිතය හොයාගෙන යන්න ලැබුණ පොඩි වීසා එකක් වගේ. අර දේශ සීමා බාධක බිඳගෙන යන්න ලැබිච්ච එක්තරා වීසා එකක් හම්බ වෙනවා. ඒ වීසා එක මොකක්ද කියලා බලන්න නම් ආයු බලන්න වෙනවා. ඉතින් එතකොට මේ මනස වැඩ කරන විදිහ ගැන හරිම ලස්සනට ආයු එකේ තියෙනවා. ඉතින් ඒකේ කොටසක් තමයි ඔය මම ලියපෙකින් උපුටලා ගත්තේ. ඔව් මම අර චත්‍ර එක්ක ප්‍රෝග්‍රෑම් එකක් ගැන කිව්වේ චත්‍රගුණත් මම ඇහුවා මේ නිෂ්මි කියලා කියන්නේ සියල්ල අත්හැරපු කෙනෙක් නේද කියලා. චත්‍ර කිව්වා නෑ අත්හැරපු කෙනෙක් නෙමෙයි. සියල්ල නැති වෙච්ච කෙනෙක් කියලා. ඒ නැති වෙච්ච කෙනෙක් ඊට පස්සේ ජීවිතේට මුහුණ දෙන්නේ කොහොමද කියන එක හොයාගෙන යන්නේ කොහොමද? මාර එකක් ගිහිල්ලා සිනමා ශාලාවේදීම බලන්න. නළු නිලියන් ගැන කතා කරද්දී මේ ලක්මිනවා ලියලත් තියෙනවා හුඟක් මහන්සි වෙලා රංගපාන්න නැති නළුවෙන්. හුඟක් මහන්සි වෙලා ඒගොල්ලෝ ඊට පස්සේ රංගපාන්නේ. සමහර අය ඉන්නවා මේ ඒක අනිත් පැත්ත. ඒගොල්ලෝ රංගපානවා සයන් මේ සෙට් එකට ගිහිල්ලා නළු නිලියන්ගේ රංගනය සම්බන්ධයෙන්. ඕක ලොකු පළල් විෂයක්. ඉතින් ඕක ගැන මං හිතන්නේ මට වඩා සුදුසු අය ඉන්නවා කතා කරන්න. හැබැයි මට දැනෙන දේවල් කියනවා නම් රංගනය සම්බන්ධයෙන්ම ඒකේ පැති දෙකක් තියෙනවා. එකක් අර ඉන්බෝන් ටැලන්ට් එක තියන අය සහ ඉන්බෝන් ටැලන්ට් එක පොඩ්ඩක් අරගෙන ඇවිල්ලා
try කරලා ඉගෙනගෙන සතත අභ්‍යාසය කරලා තව වැඩ කරලා අත්දැකීම් අරගෙන හොඳ දැනකට ආපු අය කියලා වර්ග දෙකක් ඉන්නවා. ඉතින් ඔය දෙකේම මික්ස් එකකුත් ඉන්නවා. පොදු අර මැද තියෙන කුලකයට අදාළ අයත් ඉන්නවා. ඉතින් තමන්ගේ රංගනය කියන එක හරියට කරනවයි කියන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. ඒක මොකද හම්බෙන චරිතය බලපානවා, ඒ චරිතයට තමන්ගේ ඇඟ ඇතුලෙන් දෙන ට්‍රීට්මන්ට් එක බලපානවා. ඒ හැම දෙයක්ම එකතු කරගෙන තමයි මේ ගමන යන්න ඕනේ. ඉතින් ඒකට මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන දේවලුත් ගියන් බලපානවා. මොකද අපිට සමහර විට ඉතිහාසයේ අපි ජෝ අබේවික්‍රම හොඳම නළුවා කියලා හිතනවා නම් අපි හිතමු මම පෞද්ගලිකව ඒක විශ්වාස කරනවා සහ අපි නිකන් හිතමු එහෙම උපකල්පනයක් ජෝ අබේවික්‍රමට වඩා හොඳ නළුවෙක් හරි චරිත පළවෙනි අවස්ථා දෙක තුනේදී නොලැබීම නිසා මේ ශේත්‍රයෙන් ඉවත් වෙච්ච අවස්ථාවක් තියෙන්නේ නැති. ඉතින් ඒ නිසා අර තමන්ට ලැබෙන අහඹු දේවලුත් බලපානවා ඉදිරියට යන්න. ඔව් වන්නිහාමිගේ චරිතයත් එක්කද ඔබ කියන්නේ? ඔව් ඒක විතරක් නෙමෙයි දැන් ඔහු කරපු පරණ එයාගේ කොමඩි ස්ටයිල් එකේ ඒව ගත්තත් ඊළඟට පුරහඳ කළුවරේ ඒ ඇක්ට් එක ගත්තත් මං හිතන්නේ ඇත්තටම ඇස්පේන් නැති කෙනෙක්ටවත් ඒ විදිහට ඇක්ට් කරන්න පුළුවන්ද වගේ එකක් මට හිතුණා ඒක බලද්දි. ඔව් පුරහඳ කළුවර බලන්න ඕනේ. ආපහු පාරක් බලලා පුළුවන් නම් මේ කියනවා ඇත්තද නැත්තද කියලා බලන්න. දැන් ජෝ අබේවික්‍රම දැන් හැමදාම මතක තියෙනවනේ අපිට මේ ලක්මින. හැබැයි අපි ගමුකෝ නිකන් උදාහරණයක් විදිහට උන්ට අපහාසයක් විදිහට නෙමෙයි මම කියන්නේ. නෙළුම් කුල්නේ තුසිත ලක්නාත් අර ඒ ෆිල්ම් එකත් එක්ක මතුවලා එනවා ඊට පස්සේ ප්‍රේක්ෂකාගාරයට අමතක වෙනවා කියලා මට හිතෙනවා. ඔය තුසිත මං හිතන්නේ මේ තුසිත කියලා කියන්නේ මුලින්ම කියන්න ඕනේ මමත් මගේ සමහර දේවල් වලදී උපදෙස් ගන්න සමහර ටෙක්නිකල් දේවල් චෙක් කරලා බලන සෑහෙන හොඳ දැනුමක් තියෙන කෙනෙක් මං හිතන්නේ තුසිත වැඩි ලංකාවේ නෙමෙයි ඉන්නේ නේද ඒකත් එක හේතුවක් වෙන්න ඇති සහ මේ දැන් අර තුසිත මෙගා නාට්‍ය එකත් හිටියනේ ඔව් දෙවනි නිමේ එහෙම නේද ඔව් නේ දෙවනි නිමේ එයා මේ රණසිංහ රණේ කියන කරගයක් නෑ. ඔව් ඒකේදී මිනිස්සු අතර හිටියා. හැබැයි එයාට සෑහෙන කැපැසිටි එකක් තියෙනවා කියලා නෙළුම් කුළුනේදී හොඳටම පෙන්වුවා. ඉතින් මං හිතන්නේ ඒ වගේ කැරක්ටර්ස් විතරක් එහෙම කරනවායි කියලා එයා හිතන් ඉන්නවත් දන්නෙත් නෑ. හැබැයි එයාගේ දක්ෂතාවයට හරියන චරිතයක් આવත් මං හිතනවා තුසිත කරයි කියලා. තුසිත කරයි කියලා. අර මිනිස්සුන්ට මතක තියෙන එක සම්බන්ධයෙන් ඒක මම හිතන්නේ ප්‍රේක්ෂකාගාරයේ වරදකුත් වෙන්න සමහරවිට අපිට අර මතක තියෙන සති දෙකයි කියලා කියනවනේ මොනවද? හරි. ඔයාට මතක් වෙනවා හිටපු ගමන් එන්න පරණ ඒවා. ඒ කියන්නේ WOT ප්‍රනාන්දු කියලා මට නම් මතක තිබ්බෙම නෑ. මට මතක නැද්ද යාව? නෑ මතකයි. ඒ කියන්නේ අර මතකෙ තිබ්බේ ඒ කාලේනේ ඊට පස්සේ ඒක ස්කිප් වෙලා තිබ්බේ. මෙහෙම කෙනෙක් හිටියා නේද කියන එක මතක් කරලා දෙන්න ඔයා. ඔය කියන්නේ අර මම කරන සීරීස් එකක් කරනවානේ මේ Facebook එකේ අර පරණ දේවල් මතක් කර දැන් ඕකට අර උපුශාන්ත සන්නස්ගල හොඳ නිර්වචනයක් දුන්නා මම ඒ කරන්නේ මොකක් හරි පොතක පිටු ආපස්සට පෙරලීමක් අනිවාර්යයෙන්. හරි ඒක යා හරිම ලස්සනට ඒක කියපු දෙයක්. ඒක පිටු ආපස්සට පෙරලෙනකොට ඒකේ තියෙන අර ඒක විවිධ නම් වලින් කියන්න පුළුවන්. අතීත කාමය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතීතයේ සොඳුරු මතක වෙන්න පුළුවන්. අතීතයේ තියෙන මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. ඒවා අපිට මතක් වෙන එකම සමහරට ඒක මේ නරක දෙයක් වෙන්නත් පුළුවන්. දැන් එක්කෙනෙක් කියලා තිබ්බ මට මතකයි ඔය WOT ප්‍රනාන්දුගේ එක මේ දාලා දිනකොට මේ WOT ප්‍රනාන්දුල එයාට හිටපු ලොකුම හතුරා. මොකද එයා අර ශිෂ්‍යත්ව මේ ප්‍රශ්න පත්‍ර කරලා දෙනවා එහෙමනේ. එතකොට ඒවා කරන්න කියලා පොළඹවනවලු ගෙදරින්. එතකොට ඒක හෙන්න මේ හිසර දෙයක් වෙලා තිබ්බලු. ඉතින් ඒ වගේ පරණ දේවල් වල තියෙන ඒ ෆීල් එක ආයිත් ගේන එක තමයි මම ඔය සීරීස් එකේදී කරලා තියෙන්නේ. ඔව් එහෙම මේ මතක ගබඩාවක් මතකයේද තියෙන්නේ නැත්නම් එකතු කරගත්ත මොනවා හරි තියෙනවද? නෑ ඉතින් මම පොඩ්ඩක් හිතලා බලනවා. එහෙම කියන්නේ ඕවා වෙන කාලේ ඉතින් අපිට ඒ කාලේ ඉඳලා එකතු කරන්න වෙනවනේ. එහෙම කරගන්න විදියක් නෑ. මම කරන්නේ මතක් වෙන වෙලාවට ඕක ලියා ගන්නවා කොහේ හරි පොඩි තැනක. දැන් අපි හිතමු මොකක් හරි පරණ ශිෂ්‍යත්ව පොතක් මට හම්බුනායි කියලා. අන්න එතකොට අපිට ඩොට්ස් කනෙක්ට් වෙලා WOT ප්‍රනාන්දුව මතක් වෙනවනේ. එතකොට මම WOT ප්‍රනාන්දු කියලා ලියා ගන්නවා. පස්සේ පෝස්ට් එකක් හදලා දානවා. ඔය වගේ මොකක් හරි අර පරණ දේ මතක් වෙන්න මොකක් හරි පොඩි ස්පාර්ක් එකක් ඉතින් තියෙන්න ඕනේ. ඉතින් එහෙම දේවල් තමයි මම ඔය දාලා තියෙන්නේ. ඔහුගේ දවසේ මම දැක්ක මේ Lost World කියලා අර බාත් දැක්කේ. ඔව් Lost World මතක් වෙනවා. එතකොට ඊට පස්සේ චාපා හිටියේ මොකේද? රතු රෝස. රතු රෝස එකේ. එහෙම ඒ කාලේ ඉතින් මම ඕකත් දැම්ම රතු රෝස එකේ චාප දැන් මොනා කරනව ඇද්ද කියලා. චාපඩන් මේ මට මතකයි අපි මම ඔගිලි එකේ වැඩ කරනකොට ඒකේ චාප වැඩත් කරා වන්දනා නේද නම ඕම. දැන් ලක්මිනගේ අදහස මොකද්ද? මෙතනින් එහාට ලක්මින ලියලියම ඉන්නවද නැත්නම් ලක්මිනටත් පුළුවන් මේක ඇතුළට බහලා වැඩක් කරන්න?
මම අහිංසක විදිහට ඇඩ්වර්ටයිසින් රස්සාව කරගෙන ඉන්නවා. ඊට අමතරව ෆිල්ම් බලනවා, ටෙලිනාට්‍ය බලනවා සහ ඒවා ගැන අදහස් කියනවා. ਵਿਚාර නෙමෙයි අදහස්. ඔව් අදහස් කියනවා. එතනින් එහාට බලාපොරොත්තුවක් නැහැ. එහෙම ඉතින් ඒක කියන්න බෑ ගියන් දැම්ම. මොකද එහෙම අවස්ථා ගොඩක් ඇවිල්ලා තියෙනවා මට ඔය ස්ක්‍රිප්ට් ලියන්න සහ එහෙම ආරාධනා ලැබිලා තියෙනවා. හැබැයි ඉතින් ඒකට ඒ අදාළ පරිසරය තියෙන්න ඕනේ. අර මම අපි ඉස්සෙල්ලා කතා කරපු රිසර්ච් එක කරන්න පුළුවන් වටාපිටාවක් තියෙන්න ඕනේ. අර තිබ්බ ගැහුව ඒවා කරන්න බෑ. ඒකට අපි වැඩේට බහින්න ඕනේ. ඒකට අපේ කාලය ශ්‍රමය යොදවන්න ඕනේ. එතකොට ඒකට නිශ්චිත බජට් එකක් ඕනේ. දැන් ඒ දේවල් නැතුව තමයි දැන් ගොඩක් තැන්වල වෙන්නේ. ඉතින් එතකොට මගේ පැත්තෙන් මට අමාරුයි ඒ කමිට්මන්ට් එක දෙන්න. හැබැයි ඒව කරන්න පුළුවන් මට වඩා අති දක්ෂය ඕන තරම් ඉන්නවා ගියාන. ඒ ගැන ආයි කතා කරන්න දෙයක් නෑ. මම හිතන දේවල් එක්ක බලද්දී ඒවා සෑහෙන උඩින් තියෙන දේවල්. ඉතින් මං හිතනවා ඒ අය ඒක හොඳට කරනවායි කියලා. හරි. ලක්මින එක්ක මේ මචං නොකේ ලක්මින කියලාම ගියේ අපේ මචං එක වැඩක් නැහැ. ඉතින් මේ බලන ප්‍රේක්ෂකයාට මේ ඒ නිසා මෙහෙම ගියේ. දෙයක් කියනනම් මොනවාද මේක බලන් ඉන්න කෙනාට කියන්න තියෙන්නේ? මේක විෂයක්. දැන් අපි මේ කතා කරන්නේ සිනමාව, ටෙලිනාට්‍ය, රංගනය කියන එකනේ. ඕක මම මේ ප්‍රියන්ත සිරිකුමාරගෙන් තමයි ඉගෙන ගත්තේ. මම ওই ලියන දේවල් සම්බන්ධයෙන් මේ ප්‍රියන්ත අයියා මට කතා කරලා කියපු දෙයක් තමයි මේ මල්ලි උඹ ඕක ලියපන්. ඕක ලියන එක හොඳයි. මොකද මේක විෂයක්. මේ විෂයත් එක්ක කාටවත් සෙල්ලම් කරන්න දෙන්න නරකයි. ඔයාව කරන වැඩේ නවත්තන්න එපා. දිගටම කරන්න මේක විෂයක්. ඔය මේක විෂයක් කියලා ඔය ප්‍රියන්ත සිරිකුමාර මට පෞද්ගලිකව කියපු දේ මගේ ඔළුවට මාරු විදිහට වැදුනා ගියාන්. පස්සේ මම දැන් ඕක විෂයක් කියන එක ඇතුලේ මම හදාarලා සහ ඒක ගැන කියවලා තිබ්බා යම් යම් තැන් වලින්. හැබැයි මම එකතු කරනවා නම් සමහර මේ විශ්වවිද්‍යාලවල දේශකවරු අර ලක්මින ලියපු එක කියවන්න කියලාත් කියලා තියෙනවා. ඔව් එහෙම අවස්ථා තිබිලා තියෙනවා. මට ඒකට කතා කරලා තියෙනවා එහෙම කීප දෙනෙක්. එතකොට අර ප්‍රියන්ත අයියා කියපු වැඩේ ඇතුලේ කියන්නේ මේක විෂයක් කියන ඇතුලේ මම විෂයක් කියන එක මම ටිකක් බරපතල විදිහට ගත්තා. එතකොට අපිට මේක ඇතුලේ සෙල්ලම් කරන්න බෑ. අපි ලියන දේවල් පවා. එතකොට අපි මේ විෂයත් එක්ක ගනුදෙනු කරනවා නම් ඒ විෂය ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණයොත් එක්ක ඒක පරීක්ෂා කරගෙන ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා ඒ විදිහට තමයි මේක ගොඩනගන්න වෙන්නේ. ඉතින් විෂයත් එක්ක සෙල්ලම් කරන්න එපා. අපි ආතල් ගමු, ෆන් එකේමු, චිල් එකේමු ඒ ඔක්කොම කරමු. හැබැයි මේක විෂයක්. මේ රංගපෑම, නිර්මාණකරණය, පිටපත් ලියන එකද, එඩිටින්ග්ද, කැමරාකරණයද, සිනමාව, ටෙලිනාට්‍ය මේ හැම දෙයක්ම මේ රූපණය සම්බන්ධ හැම දෙයක්ම විෂයක්. ඒ නිසා අපි විෂයට අවංක වෙලා ගන්න ආතල් එකක් ගමු. හරි. ආපහු වතාවක් හම්බෙලා කතා කරමු. හම්බෙලා. Thank you. ජය වේවා.